අපි කාගෙත් අරමුණ බවට පත් යුතු වන්නේ මේ රටේ මිලියන 21.7ක් වන ජනතාවට ප්‍රශස්ත සෞඛ්‍ය සේවාවක් සැපේ. දැන් ආයුධ නැත්නම් දේශීය වෛද්‍ය ශාස්ත්‍රයේ අපි පහුගිය කාලයක් පුරා මුහුණ දුන්නු ප්‍රශ්නයක් තමයි මේ බඳවා ගැනීම පිළිබඳ ප්‍රශ්නය. ඔබත් 2009 10 10 11 11 12 අධ්‍යයන වර්ෂවල උසස් පෙළ කරලා 2016 නේද 17 විතර වගේ ඉඳලා මේ පත්වීම් ලබා ගන්න බලාපොරොත්තුෙන් හිටපු අය. ඉතින් මේක ඔබ උපාධියක් ලබා ගත්ත පමණින්ම පත්වීම් ලබා දීමේ හැකියාවක් නැහැ. විශේෂයෙන් ඔබ දන්නවා අපේ රටේ රාජ්‍ය සේවය සාපේක්ෂව ලොකුයි. රාජ්‍ය සේවයට බඳවා ගැනීමේදී අපි මේ සියලු පුරාපාඩු ප්‍රමාණයන් එක් අමාත්‍යාංශයෙන් අරගෙන ඒ අනුව තමයි එහි අනුමැතිය ලබා ගන්න. ඒ අනුව අපි ආයුර්වේද වෛද්‍ය උපාධාරී 304ක් බඳවා ගැනීම සඳහා අනුමැතිය ලබා ගත්තා. සමස්තයක් හැටියට ගත්තොත් මේ වෙනකොට අපි රාජ්‍ය සේවයට අලුතින් 72000ක් බඳවා ගැනීම සඳහා ඒ විදිහට අනුමැතිය ලබාගෙන තිබෙනවා. එයින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ පමණ 9000ක් පමණ බඳවා ගැනීම අනුමැතිය අරගෙන අපි දැන් එයින් 7000කට ආසන්න ප්‍රමාණයක් බඳවාගෙන තිබෙනවා. ළඟදී මම අපේ සම සෞඛ්‍ය පීඨවලින් බිහි වුණු හෙදෝපාධාරීන් 700කට පත්වීම් ලබා දුන්නා. අපි සෞඛ්‍ය සේවාවේ වැඩි ප්‍රමාණයක් බඳවාගෙන තියෙන්නේ හෙද නිලධාරීනියන්. මේ වන විට පසුගිය ගත වෙච්ච මාස 6 තුලදී අපි හෙද නිලධාරීනියන් පමණක් 4141ක් රාජ්‍ය සේවයට බඳවාගෙන තිබෙනවා. ඉතින් මේ 304 බඳවා ගැනීමේදී ඊට පස්සේ බඳවා ගැනීම අනුමැතිය අරගෙන ලයිස්තු සකස් කරලා නේද? ඒ සියල්ල කරලා රාජ්‍ය සේවා කොමිසම සභාවේ අනුමැතිය සහිතව මේ අවසාන පත්වීම් ලබා දෙන්න යම් කාලයක් ගත වුණා. තවත් අපිට ඉන්නවා උපාධාරී 2000ක් පමණ එළියේ රාජ්‍ය සේවයට ඇතුළත් නොවු ක්‍රමානුකූලව තමයි මේ අය බදවා ගන්න සිද්ධ වෙන්නේ. රාජ්‍යයේ රෝහල් වල පවතින පුරාපාඩු ප්‍රමාණයන් ගණන් හදමින් තමයි මේ අය බදවා ගැනීම සිද්ධ වෙන්නේ. ඒ නිසා අපිට ඇත්තටම මේ රාජ්‍ය සේවයේ බඳවා ගැනීම යම් කිසි ආකාරයක විධිමත් කිරීම නිසා අපිට පුළුවන්කම ලැබුණා රාජ්‍ය වේදන් කළමනාකරණය කරගන්න. ඒක විතරක්ම නෙවෙයි තවත් කරුණු ගණනාවක් තිබුණා. හැබැයි ඒකත් එක